අනේ ඇයි ඕනේ මේ පොඩි ප්‍රශ්න වලට මාත් එක්ක මේ රණ්ඩු වෙන්න ඉන්නේ දැන් නතර ඇන්නේ බක්කුගේ ප්‍රශ්න නෙවෙයි බක්කුගේ ප්‍රශ්න එන්න මන්ද බක්කුගේ ප්‍රශ්න නා අස්සිකේ මේ සතියේ තුන්වෙනි මුට්ටිය ඉමලා මේ ඉමලා දැන් තකලනවා ගාම ඩිස්ප්ලේ ඩිස්ප්ලේ දැන් ඔය එකෙන් නහලන්නේ ඔව් ඒකෙන් තමයි නහලන්නේ මාගේ තියෙන අතරින්නේ නෑ මට දුසුප්පිනේක මම කොහොමද මේක ජීවත් වෙන්නේ විතරක් මම යන්නේ මම කියන්නේ ඔයාලට අත්තුමා ගාවට යන්න ඕනේ එනවා පියම රත්තුමා ගාවට නෑ තමයි ඉතින් යන්න කොහෙද මිනිහා යන්නේ මේ රජතුමා රත්තුමා ගාවට යන්නේ රාජමාලිය නේ මෙන්න මෙහෙමනේ අයි කෑලි කනවා මුට්ටි
මංගල කියලා දෙන්න අද මිස මල පාන්න වැඩ කරන්න බෑ. ඔක්කොම කලින් අරගෙන ඉන්නක මට එන්න ඔය මෙස් එකට. අයින් මල්ලි යා රතුවා කිව්වනේ නේද බා. ඔව් මාරු කරනවා ඉතින්. අපි කඩුම් අස්සනවා නිකන් මේ. මාරු කරනවා. මේ වැඩින්ද අපේ නමස් එක සවුත් දිනවා. හරිද? තෝත් එකේ මගේ වැඩ කරන්නේ. එකයි ඔක්කොම එළවන පාටි නෑ නෝපේ. මල්ලි වයි. සමාවෙයි. මේක ඔයනේ මගේ නහරක් ගහලා. අයියෝ. හරි. දැන්වත් කියනවා අද තියෙන වැඩක් මොකක්ද? මට සම්මේ දෙන්නේ. මට යන්න ඕනේ. ඉනාඩිය. iPhone එක කරලා. ඉතින් එහෙම තමයි මේක තියෙන්නේ ඔක්කොම. දැන් කිව්වනේ එකපාරට. හරි කියනවා. දැන් ඔබට ෆෝන් එක ගන්න ඒක තමයි. ඊළඟට තියෙන අතුමනේ දික්ක සදනට. සුපිරි පුරෝ සුපිරි. පිස්සුලියා කෝ දික්ක සදනට වල සුපිරි ගන්න. පොඩ පවුලක් තියනවා නේද? ඒක තමයි ඔක්කොම හේතු. ඔය යන්නේ. හරි. නේ උන්ට කෑ ගහන්න ඕනේ. එන්න කියනවා. මට තමයි බයින්න පොඩි ගාන එකට යට මොළ ගහලා. හරි. ඔය කෑ ගානක් ඉඳලා අත ආරිනවා කඩ දෙනවා කියන්නේ අතාරිනවා. ඊයෝ. මේ ගෑනේ පිස්සු. හරි. දැන් මං ඉන්නවා. නෑ ඔය මගේ දැන් නැවිලා තියෙනවා. අපිට කරගන්න වෙන්නේ. නංගි මට කියන්නේ. මම මොකද කරන්නේ? මම ඉන්නවා. රජතුමා ඉන්නවා. අයියා ඉන්නවා බලන්න. මං අරගෙන ගානකට අරුවට පුදුම අමාරුවක් තිබ්බේ. ගමේ කෙල්ලත් එක්ක ඉන්නවනම් ගමේ කෙල්ලත් එක්ක ඉන්නව නැත්නම් මගෙත් එක්ක ඉන්න ඕනේ. එහෙම ගෑනු දෙන්නෙක් එක්ක එකට ජීවත් වෙන්න බෑනේ. මගෙත් එක්ක ඉන්න ඕන හරිනම්. එයාට කියනකො දාන්නේ මොනවා හරි කරන්නකො මං නම් දැන් මේකේ පාවල තියෙන මොන කර්මයක්ද මේක. මොකද්ද මං කිව්වේ? හරි. ඩෙවලොප්මන්ට් මේ දුෂ්ට මිනිස්සයාගේ විස්කසල් දුන්නේ. මම මත ගන්න. වැඩේ හරියන්නේ ඔන්න මෙන්න ඉතින් මොන මංගලනේ වික්කහලකට මාලිගාවට ආවේ මෙහෙමනේ නෑ මොකුත් කියන්නේ මේ ගෑණි මට තමයි දෙන්න කාට තෝ කොහෙන්ද මෙන්න මේ හොඳ දැඩිවිය හොයාගත්ත හාය
හරි. ඊ පුරු මේ ඊගොල්ලෝ අර සමෝසෙ පණුවක උදතර මොකද? හා. ඒකට රජතුමනි කළු බෝවිල ප්‍රොෆිට් එකේ නර්ව් බිලින් එක කරගන්න. දැන් යකඩ කන්න පුළුවන් ගන්න හයිය. ප්‍රීති පුරෝ ප්‍රීති මා දවස ආයත්තේවි. එහි වැඩ ඉතාමත් කාර්යක්ෂම. මේ මුදල් නොගෙවා ප්‍රචාරණය වෙන්න කියලා ආවේ. මම ෆ්ලැට් එකේ C බ්ලොක් එකේ. මම හේමා. මීට ටික දවසකට උඩදී අයියාගේ මල්ලි මායි අතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම මල්ලිට ගැහුවා. බැලුවයි දෙන්න කතා කරගෙන ඉඳිද්දි වැරදිලා වගේ මෙයාගේ තාත්තට පාරක් හදුනා. එතෙන්දි තමයි ප්‍රශ්නේ ඇතුනේ බැලුවයි. අඩෝ මගේ ඒරියා එකේ මගේ මිනිස්සුන්ට රුද්ද පොලිසිය ඇට්ටක් දැම්මා. මගේ බයික් එක හොරගම් කරපු ගාවල මම පොලිසියට බාර දුන්නා. ඒ අයියේ ගෝලෙක් කියලා මන් දැනගෙන හිටියේ. අඩෝ තියන අපේ කොල්ලොක්කම හොරු කියලාද මිනිහා? එහෙම නෙමෙයි. අයියෝ මෙතනට ගෙනල්ලා මගේ ඉස්සරහ තියලා අහලා බලන්න. ඌ නෑ කියනවා නම් මම මෙතනදිම කපලා කොටලා ඉවරක් කරලා දාන්න. මේ මල්ලි දෙන්න ගියාම මම මේ එක එක කතා අහන්න නැතුව ඩක්කාලා ඩිවරෙන් කරලා දාන්න. ඉවරද තුමනි? ඕ මල්ලි මොකක්ද මම මේ මුගේ බයික් එකක් ගල් කරා කියන්නේ පොඩි මේ අයියේ BMW අස්සගරට තියාගෙන ඉන්නේ. අර මං නරඹුවා එකේ මේ බයික් ගාල් කරන්න තරම් තාම කිස්සක් නැතුනේ. අනේ ප්‍රැක්ටිස් එකක් තියෙද්දි බොරුවට කතා කරේ. හරි හරි යම්ම මම බලන්න හරි මල්ලි යන්න මල්ලිම තමයි කිව්වේ අපේ මල්ලි නෑ කිව්වොත්
ඉවරක් කරන්න කියලා. අපි දැන් නෑ අපි දැන් කපන්නයි යන්නේ. වදගියා නෑ අද වැඩේ දෙන්නේ මම. ගේන්න පොලිසියට දුවක්ව. අපි සාම්ප්‍රදායික ක්‍රමයට යෝ පෙට්‍රෝ ඒකම නඩන්නේ අය මේ බම්මට මේ පිළි පූජා කරන්න දියන් හරියට කපනවා උතුම්බෝ වෙන්න මේ බාරෝ Kadu, ekak lagi